හෙල්ලෝ ගුඩ් මෝනිින් යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔයගොල්ලෝ හැමෝම අදත් සාදරෙන් පිළිගන්නවා දනස් ඩෙස්ටිනේෂන් එකට. ඉතින් යාලුවනේ අද වීඩියෝ එකෙන් අපි අරගෙන එන්නේ පරිප්පු වඩේ. එහෙනම් අපි රසම රස පරිප්පු වඩේ හදමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. යාලුවනේ පරිප්පු වඩේ හදන්න මම ගන්න කඩල පරිප්පු සාමාන්‍යයෙන් කඩල පරිප්පු අරගෙන තමයි පරිප්පු වඩේ හදන්නේ. ඉතින් කඩල පරිප්පු ටිකට වතුර දාලා පැයක් විතර පැගෙන්න තියන්න ඕනේ. එහෙනම් යාළුවනේ අපි මේ කඩල පරිප්පු ටික පැයක් විතර පැගෙන්න තියමු. ඔන්න ඉතින් යාළුවනේ අපි පැයක් විතර පැගෙන්න තියපු කඩල පරිප්පු ටිකේ වතුර ටික බේරලා අරගෙන තියෙන්නේ. දැන් ඉතින් යාළුවනේ මේ කඩල පරිප්පු ටික වංගෙඩිය දාලා කොටන්න තමයි තියෙන්නේ. ඉතින් මේක හොඳට වංගෙඩිය දාලා ඇට ටිකක් ඉතුරු වෙන්න අපි මේක කොටා ගමු. මේ විදිහට කඩල පරිප්පු ටික වංගෙඩියට දාගන්නවා. එකල යාළුවනේ හොඳට මේක කොටා ගන්න ඕන ක්‍රීම් එක වෙන. දැන් යාළුවනේ කඩල පරිප්පු ටික හොඳට ක්‍රීම් එක වෙන්න කෙටලා තියෙනවා. මතක තියාගන්න යාළුවනේ වඩේ වලට කඩල පරිප්පු කොටනකොට වැඩිය ගොඩාක් මැටි වගේ වෙන්න කොටන්නත් එපා. සාමාන්‍ය ගානට ටිකක් ඇට තියලා කොටා ගන්න මතක තියාගන්න. අපි කොටාගත්ත මිශ්‍රණය අපි භාජනයට ගමු. මෙන්න මේ වගේ යාළුවනේ කෑලි ඉතුරු වෙන්න කොටා ගන්න ඕන. දැන් මේක මැටි වගේ වුණාට යාළුවනේ මේකේ දැන් බදිනකොට කෑලි ඉතුරු වෙනවා. පරිප්පු ටික නා යාළුවනේ කොටාගෙන ඉවරයි යාළුවනේ. දැන් තියෙන්නේ අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ලෑස්ති කරගන්න. එහෙනම් අපි ඒ ටිකත් ලෑස්ති කරගමු. යාළුවනේ දැන් අපි පරිප්පු ටික කොටාගෙන ඉවරයි. අපි කොටා ගන්න පරිප්පු ගත්තේ පරිප්පු ග්‍රෑම් 250ක්. අපි ඒකටම දානවා කරපිංචා. ඊට පස්සේ අපි ඒකටම දානවා අමු මිරිස්. ඊට පස්සේ මාදුරු තේ හැඳි භාගයයි, සූදුරු තේ හැඳි භාගයයි, ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයයි. ඉතින් යාළුවනේ අපි මේ ටික ඉස්සලා මේකට මික්ස් කරගන්නවා. අපි දැන් මේ වඩේ මිශ්‍රණයට ලුණු තේ හැඳක් දාගන්නවා. ඔන්න ඉතින් යාළුවනේ මේ විදිහට අපි ලුණු තේ හැඳක් වඩේ මිශ්‍රණයට දාගන්නවා. දැන් යාළුවනේ හොඳට මේක අනා ගන්න ඕන. මේ විදිහට හොඳට අනා ගන්න ඕන. යාළුවනේ මම ගොඩක් කෑලි ඉතුරු කරලා තමයි කැටුවේ. හොඳට බලා ගන්න මේ විදිහට කෑලි ඉතුරු කරලා කොටන්න ගොඩාක් ක්‍රීම් එකට කොටන්නත් එපා. හොඳට අනන්න ඕන යාළුවනේ මේක. මේ විදිහට හොඳට ගොඩක් වෙලා අනා ගන්න ඕන. දැන් යාළුවනේ හොඳට මේ ටික කවලම් වෙලා තියෙන්නේ. අපි දාගත්ත අමු මිරිස්, එතකොට කරපිංචා, සූදුරු, මාදුරු, ගම්බිරිස් කුඩු මේ ටික ඔක්කොම දැන් හොඳට මේකේ කවලම් වෙලා තියෙන්නේ. හොඳට මේවා වෙලා තියෙන මිශ්‍ර වෙලා. එහෙනම් යාළුවනේ අපිට දැන් වඩේ හදාගන්න තමයි තියෙන්නේ. මම ඔයාලට කියලා දෙන්නම් වඩේ කොහොමද හදන්නේ කියලා. නෑ යාළුවනේ මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද වඩේ හදන්නේ කියලා. මේ විදිහට ගුලි කර ගන්නවා යාළුවනේ. හොඳට රවුමට ගුලි කර ගන්න ඕන. මේ විදිහට රවුමට හොඳට ගුලි කර ගන්නවා. ගුලි කරගෙන මෙන්න මෙහෙම කර ගන්න ඕන. ඔයාලට පේනවා ඇති මේ විදිහට රවුමට ගුලි කරගෙන මේ විදිහට තමයි වඩේ හදාගන්නේ. දැන් අපි මේ විදිහට තියාගමු.
දැන් යාළුවනේ අපි අනාගත වඩේ ටික ගුලි කරගෙන ගානට චප්ප කරගෙන වඩේ ටික හදාගෙන ඉවරයි. දැන් යාළුවනේ අපිට තියෙන්නේ මේ වඩේ ටික වැද ගන්න. එහෙනම් අපි මේ ටික වැදගමු. අපි චාත්‍ය රත් වෙන්න ලිපේ තියලා තියෙන්නේ. එහෙනම් අපි තෙල් ටික දාගමු. වඩේ ටික සූදානම් වැද ගන්න. එහෙනම් යාළුවනේ අපි තෙල් ටික දාගමු. යාළුවනේ ඔන්න දැන් තෙල් ටික දාගත්තා. අපි ටිකක් වෙලා ඉන්න වෙනවා යාළුවනේ තෙල් ටික රත් වෙනකම්. තෙල් ටික රත් වුණාට පස්සේ අපි වඩේ ටික වැදගමු යාළුවනේ. අපි එතකන් ලිපට ගින්දර දාගමු. හොඳට ගින්දර ඕනේ යාළුවනේ තෙල් ටික රත් වෙන්න. හොඳට ගොඩාක් ගින්දර දාගන්න ඕනේ යාළුවනේ ලිපට තෙල් ටික රත් වෙනකන්. අපි වඩේ ටික සූදානම් කරගමු. දැන් අපිට තියෙන්නේ යාළුවනේ වඩේ ටික බැද ගන්න විතරයි. එහෙනම් යාළුවනේ පරිස්සමෙන් මෙන්න මේවා අල්ල ගන්න ඕනේ වඩේ. මේ පරිස්සමෙන් අල්ලලා දා ගන්න ඕනේ. මොකද නැත්තම් මේවා කැඩෙන්න බලනවා. කැඩෙන්නේ නැතුව ලස්සනට හැඩට ගන්න නම් මේ පරිස්සමෙන් අල්ලලා දාන්න ඕනේ යාළුවනේ තෙලට. යාළුවනේ වඩේ ටික දැන් තෙලට දාගත්තා. හොඳට කරවලකම් බදින්න ඕනේ යාළුවනේ. සතරම් පාට වෙනකම් බැද ගන්න ඕනේ. සල්වත් පාට වෙනකම්. හොඳට රන්වන් පාට වෙනකම් වඩේ ටික බැද ගන්න ඕනේ යාළුවනේ. හරි යාළුවනේ තව ගොඩක් වෙලා බැදෙන්න ඕනේ යාළුවනේ. වඩේ බදිනකොට ටිකක් හැන්දට චුට්ටක් අරන් මෙහෙම බලන්න හැමතිස්සෙම. එහෙන් බලන්න යාළුවනේ. එහෙන් බලනකොට ඔයාලට පේනවා ඇති මේක හොඳට රන්වන් පාට වෙන්න. කියන්නේ තැඹිලි පාට වෙනකන් වගේ වෙන්න. හොඳට බැදිලාද කියලා බලන්නේ. මෙන්න මෙහෙම පොට්ටක් උඩට අරගෙන බලනවා යාළුවනේ. ඒ විදිහට බලනකොට තමයි යාළුවනේ මේක රන්වන් පාට වෙනකම් බැදිලාද කියලා අපි චෙක් කරගන්නේ. ගොඩක් වෙලා අපි මේක බැද ගන්න ඕනේ යාළුවනේ. හොඳට මේ අත හරවා වඩේ ටික බැද ගන්න ඕනේ යාළුවනේ. හොඳට මේ අත හරවනකොට තමයි මේකට හොඳට තෙල් යන්නේ. හොඳට උතුරනකම් ගොඩාක් වෙලා වඩේ ටික බැද ගන්න ඕනේ. හලෝ යාළුවනේ දැන් වඩේ ටික ඔක්කොම බැදගෙන ඉවරයි යාළුවනේ. එහෙනම් යාළුවනේ වඩේ එකක් කාලා රසම රස තේකක් බොමු. රසම රස කහට තේකක් බොන ගම මේ වගේ ලස්සන හැන්දෑවක රසම රස වඩේ එකක් කාලා ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගමු. යාළුවනේ මේ වඩේ මාරම ක්‍රිස්පි යාළුවනේ. පුදුමම ක්‍රිස්පි ෆ්ලේවර් එකක් තියෙනවා. යාළුවනේ මේ වඩේ මාරම ක්‍රිස්පි. ටිකක් චිකන් රහක් වගේත් වෙනවා. මේ චිකන් රහ එන්න ප්‍රධානම හේතුව තමයි සූදුරුයි මාදුරුයි දාපු එක. එතකොට කරපිංචයි මිරිසුයි දාපු එක. මාරම ක්‍රිස්පි යාළුවනේ. මාරම ක්‍රන්චි විදිහට හැපෙනවා. ක්‍රන්චි කරස් ගාලා හැපෙන රසම රස වඩේ. ඔයත් කනවද වඩේ එකක්?
ඔන්න යාළුවනේ අද මම ලස්සනම ලස්සන රසම රස එක්ස්පීරියන්ස් එකක් අරගෙන ආවා. රසම රස පරිප්පු වඩේ අරගෙන ආවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගෙදරදී පරිප්පු වඩේ හදලා try කරලා බලන්න. එහෙනම් යාළුවනේ ධනාස් ඩෙස්ටිනේෂන් එකේ දැන් ඔයාලගේ සමු අරගෙන යන්න වෙලාව හරි යාළුවනේ. එහෙනම් මීටත් වඩා තවත් ලස්සනම ලස්සන රසම රස vlog එකකින් ඊළඟට ඔයගොල්ලන්ව හම්බ වෙමු. මේ ධනාස් ඩෙස්ටිනේෂන්. Goodbye.